අයිබන් මේක 2014 මැනුෆැක්චර්ඩ් වාහනයක්. මේක ඩිස්කවරි 4 ඒ කියන්නේ Land Rover Discovery 4 කියන මොඩල් එක 2014 මැනුෆැක්චර්. සාමාන්‍යයෙන් දැන් අවුරුදු 11ක් විතර පරණයි. ඒ කියන්නේ මේ වාහනේ රීසයිකල් කරන මට්ටම පැනලා ගිහිල්ලා. ඒ කියන්නේ අවුරුදු 5ක් නේ සාමාන්‍ය වාහනයක් යූස් කරන්න පුළුවන්. ඉතින් ලංකාවේ තියෙන වාහන මාකට් එකත් එක්ක මේ වාහනේ නම් සෑහෙන මාකට්. ඉතින් මං හිතන්නේ කවදාවත් මේ වාහනේ ලංකාව ඇතුළේ නම් එක්ස්පයර් වෙයි කියලා. ඉතින් එක්ස්පයර් වෙලා කියලා හිතපු කස්ටමර් කෙනෙක් 2024 විදිහට අප්ග්‍රේඩ් කරගන්න අපි කාට අරන් ගිහලා තියෙනවා. Lexus කලර් තීම් එකෙන් තමයි මේක කරලා තියෙන්නේ. බලන්නකෝ මං කියනවට වඩා මේ වාහනේට කරලා තියෙන අප්ග්‍රේඩ් එක මොන වගේද කියලා. ඉතින් මේකේ මුලින්ම අපි සීට් සෙට් එක ගැන කතා කරද්දි මේක දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ කස්ටමර් වාහනේ අරන් එද්දි ගෙනාව ෆොටෝස් කොහොමද තියෙන කියලා. ඉතින් අපි කරපු මොඩිෆිකේෂන් එක මොන වගේද මේ කස්ටමර්ට රික්වයර්මන්ට් එක තිබි Lexus කලර් තීම් එකට ජෙනුයින් ලෙදර් පාවිච්චි කරලා කොච්චර ලස්සනට අපි සීට් කවර් සෙට් එක කරලා තියෙනවද පර්ෆරේෂන් පාවිච්චි කරලා තියෙනවා. ඊට ස්ටික් ඩිසයින් පාවිච්චි කරලා තියෙනවා. ඔයාලට නම් මම හිතන්නේ ඒවා තේරෙන්නේ නැති වෙයි. පර්ෆරේෂන් කියන්නේ මේකේ දාලා තියෙන මේ ඩොට් එකට. ඉතින් ස්ටික් ඩිසයින් කියන්නේ මැද තියෙන ඔය ඉරිරෙටි එකට තමයි ස්ටික් ඩිසයින් එක කියන්නේ. මේකේ ජෙනුයින් ලෙදර් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහා සීට් එක පිටිපස්ස සීට් එක ඊට පස්සේ 7 සීට් එක ඔක්කොම ලස්සන එකම Lexus කලර් තීම් එකටම අපි සීට් කවර් සෙට් එක කරලා දිනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් තව අවුරුදු 7ක් 8ක් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වාහනේ පාවිච්චි කරන්න පුළුවන්. ඉන්ටීරියර් පැත්තෙන් මම කියන්නේ එන්ජින් එක පැත්තෙන් කියලා. මොකද එන්ජින් එක පැත්තට අප්පක් කියන්නේ නැහැ. ඉතින් සීට් කවර්ස් වලින් එහාට ගියාම දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ඩෝ බෝඩ්ස් ටික කොච්චර ලස්සනට අපි ඩෝ හැන්ඩල් එකේ ඉඳන් ඩෝ බෝඩ්ස් ටිකයි ඔක්කොම ඉන්ටීරියර් එකට මැච් වෙන විදිහටම මොඩිෆිකේෂන් එක ගිහිල්ලා තිනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් සීට් කවර් ඩෝ බෝඩ්ස් ඇරුණාම දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක සෙන්ටර් කන්සෝල් එක කම්පැනියෙන් ආපු විදිහටම සාමාන්‍යයෙන් ඉන්ටීරියර් එකට මැච් වෙන විදිහටම මොඩිෆිකේෂන් එක කරලා තිනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ කොච්චර ෆිනිෂින් එකක් මේ ඇතුලේ යටපැත්තේ තියෙනවද? ඉතින් යටපැත්තේ තියෙන ෆිනිෂින් එක ගන්න නම් edge trimming machine එක පාවිච්චි කරනවා. edge trimming machine එක දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකෙන් වෙන purpose එක මොකක්ද කියලා. ඒකෙන් වෙන්නේ අර 1 mm thickness එක තියෙන leather එක සාමාන්‍යයෙන් අපිට හිතේ හැටියට තුනී සාමාන්‍යයෙන් පත්තර කොලේ ගන්නටම කපා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ machines පාවිච්චි කරලා ඒ වගේ පොඩි details පාවිච්චි කරලා තමයි මේ වගේ ලස්සන perfect වැඩක් කරන්නේ. ඉතින් මේක UK වාහනයක් වුණත් යුරෝප් වාහනයක් වුණත් ඒත් එක්කම ජපාන් වාහනයක් වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉන්දියන් වාහනයටත් මේ වගේ මොඩිෆිකේෂන්ස් කරන්න අපි සූදානම්. ඉතින් ඔයාලගෙත් මොකක් කර ඉන්ටීරියර් මොඩිෆිකේෂන් වැඩක් තියෙනවා නම් පල්ලේ තියෙන නම්බර්ස් වලට කතා කරන්න. කතා කරලා අපොයින්ට්මන්ට් එකක් දාගන්න. හැබැයි ඔයාලා කෝල් මිස් වුණොත් එහෙම අතහරින්න එපා. එන්න අපේ ෂෝරූම් එකට අපේ නිගම බ්‍රාන්ච් එක හරි අපේ හෙඩ් ඔෆිස් එකට හරි එන්න අනිවාර්යෙන්ම මං ඉන්නවා. අපි කතා කරලා වැඩේ කරමු. ඉතින් ඔයාලගෙත් වාහනේ අරගෙන බලන් ඉන්න ඔක්කොටම සුබ දවසක්. Cushion Works පුද්ගලික සමාගම නුවරපාර නිට්ටඹුව